මට මාතර තරුණයෙක් කියනවා මෙහෙත් වැල්ලට කිට්ටුයිනේ. හමුදුරනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටියේ. අසත් පුරුෂයන්ගේ අසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, දෙමව්පියෝ නැති වෙනවා, සමාජය නැති වෙනවා, පන්සල නැති වෙනවා, අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයි. කවුද ප්‍රිය කරන්නේ? සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය එක ජරා ගොඩවල් වලට අහු වෙන්න එපා. හරි හොඳට හොඳට මහන්සි වෙන්න, හොඳට හම්බ කරන්න ඕනේ. හොඳට හම්බ කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර ජරාවටපත් වුණාට පස්සේ කවුරුවත් නැහැ. අර තාත්තා කියනවා හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් දැන් මට මතක් වෙන්නේ. යාළුවෝ ඉන්නවද? අර තරුණ මේක ටිකක් හොඳට මතක තියාගන්න ඕන. ඔය හැම සතියන්තෙම ටවුන් එකට යන්න බෑනේ ඇයි? ළමයි පන්ති ඇවිල්ලා. අනේ මෙහෙ ගොම් පැටව කොල්ලෝ ඉන්නවා. එහුන් අත කපා ගන්නවා පොඩ්ඩ බැයිනවා. දැකලා නැද්ද? දෙන්න නම් හිතනවා පින්නතුනේ. පිරුවෙන් ඇරලා යනකොට මට ඉතින් අර කෙල්ලෙක් ඉස්සරහම එක අතුල්ල ගන්නවා අත මොකෙන් හරි වීදුරු කට්ටකින්. ගොන් කම්බුදේවා කොල්ලෙක් වුණාම ඔච්චර බූරුවෙක් විදියට හැසිරෙන්න ඕනද? ඔය ගොන් වැඩ කරන්නේ නැහැ හොඳේ. තරුණයෙක් වුණාම හොඳ ජවයක් කොල්ලොන්ට හොඳ පෞරුෂයක් තියෙන්න එපැයි. දැක්කද අර ගම්පොළ අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? කොල්ලට අවුරුදු 27යි. එම කවදාවත් ඔය දේවල් නම් කරන්න යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න. සේරටම කලින් තමන් ගැන හිතන්න. අඳින්න ඩෙනිම් තුනක් නැහැ. මගුල් කණ්ඩ කතාව. මේ පින්නතුනේ සාජහල්ලා වෙන්න හදනවාට.